මාවිලාගේ ඔළුව මරාපු මාවිලාගේ ඔළුව ලිපේ දාලා පුච්චලා තමන්ගේ මිනිහට අඹරවුවා සම්බෝලෙට. සූස් ගන්න එපා ගෑණියක්. සම්බෝලෙට අඹරලා මිනිහට කන්න දුන්නා. කන්න දීලා හොර මිනිහත් එක්ක පැනලා ගියා. අර මිනිහාගේ ඇස් දෙකම අන්ධ වුණා, දත් ටික හැලුණා. අනන්ත දුක් විඳලා මැරුණා. හැබැයි ditta ධම්ම වේදනීය වශයෙන් බැඳපු මිනිහාට පණුව ගහලා මැරුණා. අනියම් මිනිහාට මේ ගෑණී කොර වෙලා ඔත්පල වෙලා විඳින්න තිබ්බ දුක අවුරුදු ගාණක් විඳවලා මම ප්‍රාර්ථනා කරමින් හිටියා මට කලින් මැරුණොත් බණට මං කියන්නේ අර ජාතක කතාව. මොකද්ද? මාවිල් ඔළුවේ ජාතක කතාව. මං ඒකම කිව්වා ගිහින්. මං මෙහෙ හිටියා නම් මෙවුන්දලාගෙත් මාවිල් ඔලු කතා ටික ඔක්කොම කියනවා. මං දන්නේ මෙහා ආඳුරෝ බොරු කිව්වාට මම බොරු කියන්නේ නෑ පුතා. මං ඉතිහාසෙ මෙහෙව්වා. ඉතිහාසගත කතාව කියනවා. තමන්ගේම ගමේ ඉන්න වැඩිහිටියාගෙන් අහුවාම නෑ කියන්න නෙමෙයි. මේ තියෙන සාක්ෂි. මෙවුන්දා එහෙන්දා නිවන් යන්නේ නෑ, දෙව්ලෝ යන්නෙත් නෑ, බඹලෝ යන්නෙත් නෑ. මෙවුන්දා උපදින්නේ බලු ලෝකයක. හොරි හැදිච්ච බල්ලෝ වෙලා කහ කහ ඉන්නේ වල්කමේ ගියපු යවුන්. සංසාර ගමනේ වල්කමේ ගියපු යවුන් තමයි හොරි හැදිලා කහ කහ පාරේ යන්නේ. දකින එක ගල් වලින් ගහනවා, මුල් වලින් ගහනවා, ගේකට වදින්න දෙන්නේ නැහැ, පන්නලා දානවා. බලුකොමේ ආදීනනේ. ඔය නරකාදී ඔය නිරයනේ අපිට පේන්නේ. තිරිසන් ලෝකේ, තිරිසන් අපායේ. තිරිසන් අපායට යන්නේ මනුලව ඉඳලා කරපු නීච බලු ක්‍රියාවල ප්‍රතිඵලය. ඒක ඔබේ ඇස්වලට පෙනිපෙනීම ඒක ප්‍රත්‍යක්ෂව දැකලා විනයානුකූල ශික්ෂාකාමී ගමනක යන්නේ නැත්තම් වැඩක් නැහැ. ඔයා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත් දනන් දෙන ඔයා වැද්දන් කියන බණමෙනි. අනුන්ට අවවාද කරන්න පෙර තමන් සුදුසු ගුණධර්මවල නොපිහිටා කටයුතු කිරීම. පින්නතුනේ වැද්දා සත්තු මරන්න එපා කියනවා. වැදි බණ කියනවා. එහෙනම් මේ බාල පරම්පරාවම අපි දිහා බලාගෙන ඉන්නේ. ගිහි පැවිදි අපි දිහා බලාගෙන ඉන්නේ. ඒ බලාගෙන ඉන්න අපි වල් ගමනක් නීච ගමනක් නම් යන්නේ. පාපතර ගමනක් නම් යන්නේ. පොඩි එකා හිතනවා ගමන මේක තමයි කියන්නේ. උනුත් ඒ ගමනම යනවා. මොන ලෝකේ යවලා ඉගන්නුවත් උනුත් ඒ ගමනම.